ආයුබෝවන් සුබ දවසක් වේවා මගේ යාලෝ හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එළවලු මල්ල YouTube channel එකත් සමගයි. අද 2026 මාර්තු මාස 27 වනදා. අද දවසේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල ගණන් වෙනස් වුණේ කොහොමද කියලා දැන් අපි බලමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ විදිහට තමයි අද දවසේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. ගෝවා රුපියල් 50ත් 100ත් අතර, මල් ගෝවා රුපියල් 200ත් 300ත් අතර, පෝංචි රුපියල් 200ත් 300ත් අතර, ලීස් රුපියල් 150ත් 200ත් අතර, කැරට් රුපියල් 300ත් 350ත් අතර, පීට් රුපියල් 50ත් 55ත් අතර, තක්කාලි රුපියල් 30ත් 50ත් අතර, රාබු රුපියල් 20ත් 30ත් අතර, නෝකෝල් රුපියල් 50ත් 80ත් අතර, කැකිරි රුපියල් 20ත් 30ත් අතර, පිපිඤ්ඤා රුපියල් 80ත් 90ත් අතර, වැටකුළු රුපියල් 100ත් 150ත් අතර, බණ්ඩක්කා රුපියල් 70ත් 80ත් අතර, පතෝල රුපියල් 50ත් 60ත් අතර, කරවිල ඊයේ මිලට සාපේක්ෂව අද දවසේ සුළු වශයෙන් පහත වැටී තිබෙනවා. අද දවසේ කරවිල මිල රුපියල් 70ත් 80ත් අතර, තුඹ කරවිල රුපියල් 500ත් 550ත් අතර, වට්ටක්කා රුපියල් 60ත් 70ත් අතර, බටානා රුපියල් 100ත් 130ත් අතර, වම්බටු රුපියල් 100ත් 130ත් අතර, තිබ්බටු රුපියල් 500ත් 550ත් අතර, එළබටු රුපියල් 100ත් 120ත් අතර, දඹල රුපියල් 100ත් 140ත් අතර, මෑකරල් රුපියල් 50ත් 70ත් අතර, තෙහි රුපියල් 80ත් 90ත් අතර, මාළු මිරිස් රුපියල් 80ත් 120ත් අතර, අමු මිරිස් රුපියල් 200ත් 250ත් අතර, වියලි මිරිස් රුපියල් 880ත් 890ත් අතර, නයි මිරිස් රුපියල් 500ත් 600ත් අතර, ඉඟුරු රුපියල් 290ත් 300ත් අතර, කහ රුපියල් 100ත් 120ත් අතර, ආනයනික ලොකු ලූණු රුපියල් 150ත් 160ත් අතර, ආනයනික අර්තාපොල් රුපියල් 150ත් 155ත් අතර, සුදු ලූණු රුපියල් 360ත් 370ත් අතර, බෙල් පේපර් රතු රුපියල් 700ත් 800ත් අතර, බෙල් පේපර් කොළ රුපියල් 600ත් 650ත් අතර, බෙල් පේපර් කහ රුපියල් 700ත් 800ත් අතර. අද දවසේ දඹුල්ල වෙළඳ පොලේ එළවලු මිල පහත වැටී තිබෙනවා. එහෙනම් හෙට දවසේත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.